හායි කොහොමද ඔයාලට ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කළ අපි කවුරුත් රිලීස් වෙනකල් බලන් හිටපු ඇවටාර් චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය ඇවටාර් ෆයර් ඇන්ඩ් ඇෂ් මේ වන විට ලෝකයේ බොහෝ රටවල තිරගතවීම ආරම්භ කරලා තියෙනවා. ඇමරිකාවේදී මේක තිරගතවීම ආරම්භ වන්නේ දෙසැම්බර් 19. යුරෝපයේ සහ ආසියාවේ බොහෝ තැන්වල දෙසැම්බර් 17 ඉඳලා තිරගතවීම ආරම්භ වුණා. අප චිත්‍රපටයේ ගොඩක් කරුණු ගැන කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නේ ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. ජේම්ස් කැමරන් දැන් බිලියනපතියෙක්. ඔව් ජේම්ස් කැමරන් දැන් බිලියනපතියෙක්. ඇවටාර් අලුත් චිත්‍රපටයේ තිරගත වීමටත් ප්‍රථමයෙන් ඔහු ලෝකීය ඇමරිකානු ඩොලර් බිලියනය පසු කළ පස්වන සිනමාකරුවා ලෙස වාර්තාවලට ඇතුළත් වුණා. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් ලෙස දැක්වුණා. මෙහි ප්‍රථම ස්ථානයේ සිටින ස්ටීවන් ස්පීල්බර්ග්ගේ වත්කම ඩොලර් බිලියන 7.1ක්. අනිත් අය පිළිවෙලින් ජෝර්ජ් ලූකස්, පීටර් ජැක්සන් සහ ටයිලර් පෙරි. අපි දැන් චිත්‍රපටයේ පැත්තට යමු. අවතාර් චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටයේ විදිහට තමයි මේ චිත්‍රපටය දිගහැරෙන්නේ. අනිත් විශේෂම දේ තමයි මේ චිත්‍රපට මාලාවේ තිබෙන රන් ටයිම් වැඩිම චිත්‍රපටය තමයි මේ ෆයර් ඇන්ඩ් ඇෂ් චිත්‍රපටය. ඒ පැය 3යි මිනිත්තු 17ක්. මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් විදිහට සඳහන් කරලා තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර ගාණක්. නිශ්චිතව වියදම ගැන තාම සඳහනක් නැහැ. මෙහි කලින් චිත්‍රපටියත් එක්ක සංසන්දනය කරනකොට, එහි කියන්නේ අවතාර් 2 චිත්‍රපටියත් එක්ක සංසන්දනය කරනකොට මෙහි වියදමේ යම්කිසි අඩුවක් තියෙනවා. ඒකට හේතුව වන්නේ මෙම චිත්‍රපටිය රූගත් කරේ අවතාර් 2 චිත්‍රපටියත් එක්ක එකවර back to back එකක් විදිහට. මෙම චිත්‍රපටියේ වැඩිම වියදමක් දරා තිබෙන්නේ චිත්‍රපටියේ VFX සඳහා. ගින්දර, ගිනිකඳු, අලු, ලාව වගේ දේවල් අපිට රියලිස්ටික් විදිහට මේ චිත්‍රපටයේ බලා ගන්න පුළුවන්. ඉලක්කගත ආදායම කලින් නිකුත් වුණු ඇවටාර් චිත්‍රපට දෙක අතුරින් වැඩිම ආදායමක් ලැබුවේ 2009 වර්ෂයේ නිකුත් වුණ ඇවටාර් පළමුවෙනි චිත්‍රපටයෙන්. ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.92ක්. මෙහි දෙවන චිත්‍රපටයට පළවෙනි චිත්‍රපටයේ තරම් විශාල ආදායමක් අත්පත් කරගන්න බැරි වුණත් ඇමරිකානු ඩොලර් බිලියන 2.3ක් උපයාගත්තා. ඉතින් මෙහි අලුත්ම චිත්‍රපටයේ ඉලක්කගත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක්. බොහෝ විචාරකයන් පවසන්නේ මෙම ඉලක්කගත ආදායම ඉක්මවා යන චිත්‍රපටයක් වෙයි කියලා. ඉතින් මේ වටේ විශාල ඉලක්කගත ආදායමක් බලාපොරොත්තු වෙන්නේ ඇයි? ඒකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඇවටාර් කියන්නේ ලෝකයේ පුරා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින චිත්‍රපට මාලාවක්. ඒ වගේම ඔවුන්ගේ ප්‍රධානම වෙළඳපොළ වෙලා තියෙන්නේ ඇමරිකාව, චීනය, ඉන්දියාව සහ යුරෝපය. මේව තමයි ලෝකෙ තිබෙන විශාලතම චිත්‍රපට වෙළඳපොළවල්. IMAX වැදගත් වන්නේ ඇයි? අවතාර් ගැන කතා කරනවා නම් IMAX ගැන කතා නොකරම බෑ. IMAX එසේත් නැතිනම් ඉමේජ් මැක්සිමම් කියන්නේ සාමාන්‍ය සිනමා ශාලාවලට වඩා විශාල තිර, ඉතා පැහැදිලි රූප, බලවත් ශබ්ද භාවිතා කරන ප්‍රීමියම් සිනමා ටෙක්නොලොජි එකක්. මෙහිදී පාවිච්චි වෙන තිරය සාමාන්‍ය සිනමා තිරයකට වඩා ඉතා විශාලයි. ඒ උසින් සහ පළලින් සෑහෙන්න වැඩි. ඒක නිසා දර්ශනය තුළ වැඩි කොටස් ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. අවතාර් චිත්‍රපටයේ පැන්ඩෝරා ලෝකය සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතා ඉහළ රෙසලූෂන් ප්‍රමාණයක් මෙම රූපවල පාවිච්චි වෙනවා. වර්ණ ගත්තහම ඉතා ගැඹුරු සහ සජීවී ලෙස අපිට බලන්න පුළුවන්. ඇවතාර් ෆයර් ඇන්ඩ් ඇෂ් චිත්‍රපටයේ ගිනි, ලාවා සහ ගිනිකඳු දර්ශන අපිට ඉතා රියලිස්ටික් විදිහට සමීපව බලා ගන්න පුළුවන්. IMAX භාවිතා කරන්නේ කස්ටම් බිල්ට් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක්. ඒවායේ ශබ්දය ඉතා පැහැදිලි, ගැඹුරුයි සහ ශක්තිමත්. ඇවතාර් චිත්‍රපටය IMAX සඳහාම නිර්මාණය කරන ලද චිත්‍රපටයක් නිසා විශාල පරිසර, CGI ලෝක, ෆැන්ටසි එලිමන්ට්ස් වගේ දේවල් වල උපරිම අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ජේම්ස් කැමරන් කියන්නේ IMAX තාක්ෂණය උපරිම පාවිච්චි කරන පුද්ගලයෙක්. ඉතින් IMAX වලින් චිත්‍රපටයක බලනවා කියලා නෙමෙයි අපිට කියන්න වෙන්නේ, අත්විඳිනවා කියලා. ඇවටාර් 3 ෆයර් ඇන්ඩ් ඇෂ් චිත්‍රපටයේ විශේෂත්වය. ඔබ කලින් චිත්‍රපට දෙක බලලා තියෙනවා නම් මෙම ඇවටාර් 3 චිත්‍රපටය තුල අලුත් නැවී ගෝත්‍රයක් අපිටත් හඳුන්වලා දෙනවා. ඔවුන්ට කියන්නේ ඇෂ් පීපල් කියලා. ඔවුන් ගින්දර, අලු සහ ගිනිකඳු වගේ දේවල් එක්ක ජීවත් වන ගෝත්‍රයක්. ඉතින් චිත්‍රපටයත් ඒවට අදාළ දර්ශන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙම අලුත් ගෝත්‍රය අපි කලින් දැකලා තියෙන ගෝත්‍රවලට වඩා ටිකක් ඇග්‍රෙසිව් ගතියෙන් වැඩි.
ඒ වගේම ටිකක් ඩාර්ක් සයිඩ් එකට හුරු ට්‍රයිබ් එකක් තමයි තියෙන්නේ. මෙම චිත්‍රපට මාලාවේ 4 වෙන සහ 5 වන චිත්‍රපට පිළිවෙලින් 2029 2031 අවුරුදුවලදී රිලීස් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඔබටත් දැන් මෙය ශ්‍රී ලංකාවේ හැවලොක් සිටි මෝල් සහ කොළඹ සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවලදී IMAX වලින් චිත්‍රපටය නැරඹීමට හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ IMAX ටිකට් පතක මිල වන්නේ රුපියල් 4500ක්. ඉතින් ඔබත් මෙම චිත්‍රපටය නරඹන්න, ඒ අත්දැකීම් අපිත් එක්ක ෂෙයා කරගන්න. අපි මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඔබට සුබ දවසක්.